ඔන්න ඉතින් සුබ දවසක්. අද 4 වෙනි දවසට වෙන අපි යාල කැලේ මේ තවත් සත්කාරයක් කරනවා. මේ ලීටර් 20000ක වතුර බවුසර් එකක්. ඇතරම් මේ අද දවසේ අපි මේ උතුම් සත්කාරයට අපිට සහයෝගය ලබා දුන්නා මොනුපොතේ හමුණු ආදරණීය මනුස්සත්වයක් ඇති කෙනෙක්. ඉතින් මේ කර්කශ පොළව මේ බලන්න වෙයිලා ඔක්කොම මේ මිලන්ති අත්තනායක එතුමිය ලංකාවෙත් නැහැ. හැබැයි මොහුණු පොතේ දැක්කපු විස්තර දැකලා එක පෝස්ට් එකකට මේ සත්කාරය කරනවා එතුමිය. ඇතරම එතුමියට වගේම ඒ පවුලේ සියලු දෙනාටත් මේක ලොකු පිනක්. මේ වේලිලා කරවෙච්ච බලන්න මේ කුලා වැවක් ජලය නැහැ. අපි ඊට කලින් මේකට වතුර ලබා දුන්නා. නමුත් ඒක මේ වෙද්දි ඉවරයි. ඉතින් මේ වගේ දිනපතා අපි වතුර එකක් දෙනවා. දැන් මේ වතුරක දාන්න හදන්නේ. ඉතින් අහම්බෙන් හම්බෙලා මට ඊයේ කතා කරා මේ වගේ දෙයක් කරනවා කියලා. හැබැයි අද උදේ වෙද්දි වතුර මේ වගේ විශාල බවුසර් එකක් යාළට එවන්න එතුමිය කටයුතු කළා. ඉතින් මට උදේත් කතා කරලා කිව්වා ඒ වැඩේ හරියට කරන්න. ඉතින් මේ අපි අකුරටම ඉෂ්ට කරනවා. ඉතින් ගොඩක් පිං ලංකාවේ නැතත් රටට ආදරය කරන ආදරණීය මිනිස්සු ලෝකේ පුරාම ඉන්නවා. ඉතින් අද මේ සත්කාරත් කරන්නේ ඒ වගේ කෙනෙක්. ඉතින් ගොඩක් පිං කියලා තමයි කියන්න තියෙන්නේ.